අවුරුද්දකට ඩොලර් මිලියන 1.2 වැටුපක් දෙනවා කිව්ව ඔබ කැමතිද ප්‍රදීපාගාරයක් මුර කරන්න? මෙම වැටුප ශ්‍රී ලංකා මුදලින් දැනට පවතින වටිනාකමින් රුපියල් කෝටි 32ක් වේ. ඔබ පරීක්ෂා කිරීමට බොස් කෙනෙකුත් නැති, කැමති වෙලාවක නිදාගන්න පුළුවන්, කැමති වෙලාවක ඇහැරෙන්න පුළුවන්, වටපිට සුන්දරත්වයේ මිදින ගම මසුන් ඇල්ලීමටද පුළුවන් රස්සාවක් මේක. ඔබට මෙහිදී කරන්න තියෙන්නේ ප්‍රදීපාගාරයේ බල්බය දැල්වීම සහ සංනිවේදන උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වන බව සාතික කිරීම පමණමයි. නමුත් ඔබ දන්නවාද මෙම ප්‍රදීපාගාරයේ වැඩ කිරීමට කිසියෙකු එඩිතර නොවන තරම් මේ ලෝකයේ භයානකම රැකියාවක් බව. මෙම ප්‍රදීපාගාරය පිහිටා තිබෙන්නේ උතුරු ප්‍රංශයේ බටහිර වෙල්ල තීරයේ බ්‍රිටින් අර්ධද්වීපයේ. මෙම කොටස සෑම විටම නාවිකයන් විසින් හඳුන්වනු ලැබුවේ රළු සහ භයානක ප්‍රදේශයක් ලෙසයි. මෙහි ඉන්න තාක්කල් ඔබට කිසිවෙකුට කතා කිරීමට පවා නොමැති තනිකමක් පමණක් ඉතුරු වේ. ඊටත් වඩා මෙහි නරකම දේ නම් මෙම ප්‍රදීපාගාරයේ අසල නිරන්තරයෙන් ඇතිවන ප්‍රබල කුණාටු. මෙම ප්‍රදීපාගාරයට පහර දෙන රළ මීටර දසදහස් ගණනක් උසට ළඟා විය හැක. මෙහි ඇති ඡායාරූපයෙන් ඔබට පෙනෙන්නේ වසර ගණනාවකට පෙර ජූමන් ප්‍රදීපාගාරයේ ගලවා ගැනීමේ මෙහෙයුමකදී ලබාගත් ඡායාරූපයකි. මෙම ඡායාරූපය විශාලනය කළ විට ඔබට දකින්න ලැබෙන්නේ ප්‍රදීපාගාරය මුර කරන්න සහ මුළු ප්‍රදීපාගාරයම රළ පහරින් සම්පූර්ණයෙන්ම බාහිර ගිලිය ඇති බවයි. ඔහු තව ටිකක් ඉදිරියට ගියහොත් ඔහු ගසාගෙන යාමට පවා ඉඩ තිබුණි. ඉතින් මිත්‍රවරුනි, ඔබට මේ ප්‍රදීපාගාරයේ මුර කිරීමට අවස්ථාවක් ලැබුණොත් ඔබේ බාර ගැනීමට ඉඩතර වෙනවාද?